නයාරු කලපුවෙන් ඔබට පිහිටි ප්‍රදේශය LTT ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ මෙහෙයුම් 59 වන ශ්‍රී යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. නයාරු දකුණු ප්‍රදේශය LTT ත්‍රස්තවාදීන්ට අහිමි වීමත් සමගම ඔවුන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගයක්ද අඩාල වී ඇතැයි වැලිඔය ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටින අප නියෝජිත කසුන් ගුණතිලක පවසයි. මෙවලවේ අපි රැඳී සිටින නෑරු කලපුව සමීපේ විශේෂයෙන්ම මෙම ප්‍රදේශය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා 591 වෙනි බල සේනාව යටතේ 9 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමෙන්තුව තමයි මෙම ප්‍රදේශයේ බලය තහවුරු කරගෙන තිබෙන්නේ. විශේෂයෙන්ම මේ අපි රැඳී සිටින ස්ථානය අපේ ඉදිරි ආරක්ෂක වළල්ලේ අවසන් ස්ථානයේ මින් ඔබට පිටලා තියෙන කලපුවෙන් හතේ LTT ත්‍රස්තවාදීන්ගේ බංකර පෙළිය. ඉතින් මෙම කලපුව හරහා තමයි LTT ත්‍රස්තවාදීන් ඉක්ුත් වසර කිහිපය තුළ තමන්ගේ ආයුධ පවා ප්‍රහාණය කර තිබෙන්නේ. ඉතින් මෙම නිසා මෙම ප්‍රදේශයේ ඔවුන්ගේ මුහුදු කොට කඳුරක් පිටලා තිබෙනවා. ඊටමත් වැදගත් යුදමේ වශයෙන් ඊටමත් වැදගත් ස්ථානයක් LTT ත්‍රස්තවාදීන්ගේ. ඉතින් ඔවුන් මේ වන විට දැඩි සටනක් දියත් කර තිබෙනවා මෙම ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම සඳහා. කෙසේ වෙතත් 591 වෙනි බල සේනාව යටතේ පළවෙනි සිංහ රෙජිමෙන්තුව මින් ඔබට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා දැන් නයාරු ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා. වැලිඔය ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට කසුන් ගුණතිලකගෙන ආ වාර්තාවක් එයි.